Say my name. Heisenberg. You're goddamn right. අද මාත් එක්ක කන්නින් බ්‍රොඩ්කාස්ට් එකට එකතු වෙලා ඉන්නේ රශ්මික. හයි කැන් බන්. හයි මචං. හයි. සුබලුත් අවුරුද්දක් වේවා නීසන්. අම්මට ඉතින් අව්වා මේක දානකොට අලුත් අවුරුද්ද. මම දැන් ඔබ ඩිස්කෝඩ් එකට එනකන් චරිතත්වලගේ හින්දුරියක් හයිටි. චරිතව හොඳ වෙලාවට මතක් කරි. මට මේ බ්‍රේකින් බෑඩ් බලන්න නිකන් මචං ඉන්නේ පුෂ් එකක් දුන්නේ චරිත තමයි. චරිතත් එක්ක මචං මේ ඉන්ටර්විව් එකක් කරලා තිබ්බා. මට channel එකේ නම නම් මතක නෑ මේ. අර කොහමරි අවුට්ඩෝ එක මේ පුරු දෙයක් තියාගෙන ඩයල් එකත් එක්ක ඉන්ටර්විව් එකක් කරලා තිබ්බා අර මේ. මං ඒක ෂෝට් එකක් දැක්කා මං හිතන්නේ. ඌවර ඒකද කියනවනේ මොකරි මේ ඔය ආටිස්ලා මේ views likes පස්සේ දුවන්න හොඳ නෑ කියලා. අන්න හරි ආර්ට් එකකින් අර මේ සල්ලි හොයන්නම නෙවෙයි ඒ ආර්ට් එක රස විඳින්න අර මාස්ටර්පීස් එකක් හදන්න ඕනෙම හින්දා ඒක එතනින් තමයි හොඳම අර ආර්ට් වර්ක්ස් නිර්මාණය වෙන්නේ කියලා මොන එන ටෝක් එකක් දෙනවා සුපිරි. ඒකේ මොකක්ද චරිත කියන්නේ? බ්‍රේකින් බෑඩ් ගැන චරිත කිව්වා මේ බ්‍රේකින් බෑඩ් බලන්න පටන් ගන්නදී මේ කියන්නේ රිලීස් වෙනකන් ඉඳලා රිලීස් වුණාන් පස්සේ බලන්නම ඉඳලා පොර මේ ඒක අර නිකන් ක්වොලිටි විදිහට බලන්න ඕනේ කියලා මේ බ්ලූරේ කොපීස් වගේක් අරන් ඇවිල්ලා මේ කියන්නේ ඒක අර ඔරිජිනල් විදිහටම මේ ලොකු මේ ස්ක්‍රීන් එක බලලා තිබ්බා. මටත් එන ආසාවක් ආවා නිකන් අර එන අර කෝකේ වගේ රිව්යු එකකින් බලාගන්න. කොහමරි 1080p වගේ සීරීස් එකක් බලලා ඉවර කරා. මම බැලුවේ 720. මම 1080 ඩවුන්ලෝඩ් කරන්න ගිහලා ඩේටා ගොඩක් යන ඉඳන් මම 720 ඩවුන්ලෝඩ් කරා. ඒක හැබැයි පට්ට මේ සීරීස් එක ඇත්තටම. මට අනේ මන්දම මං ආයෙ බලන්න පටන් ගන්නවා විතර. දැන් මට ආස හිතෙනවා ඔබ කියත්. ඕ මචං ඒක මේ කියන්නේ මුල් ටිකේ මැද හරියක් යනකම් බෝරින් වගේ ලයින් එකක් තියෙනවා. ඒ බං අර වෝල්ට් වයිට් අර කැරක්ටර් එකත් එක්ක නිකන් අපිත් අර ඒ ඊගෝ එකට වැටිච්චාව නිකන් වෙන මේකක් කියන්නේ. මොකද්ද බ්‍රේකින් බෑඩ් කියන්නේ ඇත්තට? බ්‍රේකින් බෑඩ් කියන්නේ නරක ලෙස වෙනස් වෙනවා කියන එක නේද? එහෙම එකක් තියෙනවා. නමේ. නරක වෙන්න පටන් ගන්නවා කියන්නේ. ඒ කියන්නේ සදර්න් ඇමරිකන් ස්ලෑන්ග් එකක් තියෙන්නේ. නරක වෙන්න පටන් ගන්නවා කියන්නේ good person කෙනෙක් bad person කෙනෙක් වෙන්න අයි මේ එවලූෂන් එක තමයි තියෙන්නේ එතන. ඒක තමයි කියන්නේ ටයිටල් එකෙන්ම ඒක ඇත්තම අර සමරි එක දීලා තියෙනවා. හරි හරි. දැන් මුලින්ම වෝල්ටර් වයිට් අර කැන්සර් එකක් හින්දා බෑඩ් වෙනවා වගේනේ අපිට කියන්නේ සීරීස් එකේ මුල් ටිකේ පෙන්නන්නේ. ඒ වුණාට නිකන් කැන්සර් එක නිකන් ට්‍රිගර් එකක් විතරයි. හැබැයි වෝල්ටර්ගේ අර ඇතුලේ තියෙන ඊගෝ එකයි ඒ ප්‍රයිඩ් එකයි පොරට අර එළියට දාගන්න විදියක් නැතුව ඉඳලා කැන්සර් එකේ හින්දා මේ එළියට ඇවිල්ලා පොරේ කැරක්ටර් එක බිල්ඩ් අප් වෙච්ච එක තමයි සුපිරිම එක මේ කියන්නේ. ඒ සීරීස් එකේ මේ. ඒ කියන්නේ කැන්සර් එක තමයි සතාව එළියට ගත්තේ. අන්න කැන්සර් එක තමයි සතාව එළියට ගත්තේ හරියට. මේ බලනෙවුන්ට කියන්නේ මේක දැන් මේ මම මේ බලනෙවුන්ට කියන්නේ මේක මේ තොපි ගිහින් බ්‍රේකින් බෑඩ් බලලා මේක බලන්න කලින් මේක ස්පොයිලර්ස් තියෙනවා. අනිවාර්ය. ඩඩි ස්පොයිලර්ස්. ඔය නැත්නම් මුන් නම් හොඳයි අර බලන සීරීස් එක මේ කියන්නේ සීරීස් එක බලන්න කලින් මේ කියන්නේ අර ඒ කියන්නේ මුළු යුනිවර්ස් එකම පිළිවෙලකට බලා ගන්න ඕන නම් තියෙනවා පොඩි ක්ලිප් එකක් අපි දාන්නන්නේ නේද ඒක. ඒක මේ පිළිවෙලට දැම්මොත් එහෙම මේ මුළු සීරීස් එකම පිළිවෙලකට බලාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ බලන්න පටන් ගන්නකොට මොකෙන්ද? ඉස්සෙල්ලම ඒ කියන්නේ රිලීස් වෙච්ච පිළිවෙලට අනුව නම් බ්‍රේකින් බෑඩ් එක ඉස්සෙල්ලම ආවේ. ඊට පස්සේ බෙටර් කෝල් සෝල් එක ඊට පස්සේ එල් කැමිනෝ මූවි එක. මං කියන්නේ කතාව පිළිවෙලට. කතාව පිළිවෙලට આવුත් එහෙම මේ බෙටර් කෝල් සෝල් එකේ අර සෝල් ගුඩ්මන් ලෝවර් පටන් ගන්න හැටි එතකොට සෝල් ගුඩ්මන් බිල්ඩ් අප් වෙන හැටි මේවා වෙලා ඊට පස්සේ යාගේ අර ක්‍රයිම්ස් එක සලමංකා ෆැමිලි එක ඕන් මේ ඉස්සරහට කියන්න යන්න පුළුවන් මේ ස්පොයිල් වෙනවා දැනට. සලමංකා ෆැමිලි එක එතකොට ඒ අර කට්ටියත් එක්ක සෝල් අර ඩීල් කරන හැටි බිල්ඩ් අප් වෙන හැටි එක්ක මේ දිගටම කතා වෙනවා ඒක දිගට. ඊට පස්සේ තමයි වෝල්ටර් හම්බෙන්නේ. බ්‍රේකින් බෑඩ් එකෙත් නැතිදී හම්බෙන හැටි තියෙනවානේ. ඉතින් මේ එහෙම තමයි එතකොට ඉස්සෙල්ලම මේ බෙටර් කෝල් සෝල් එකේ එපිසෝඩ් මම හිතන්නේ සීසන් 6 එපිසෝඩ් 9 වෙනකම් බලලා ඊට පස්සේ බ්‍රේකින් බෑඩ් ඔක්කොම ඉවර කරලා ඒක බලලා මේ අන්තිමට තමයි එල් කැමිනෝ මූවි එක බලන්න ඕනේ. එල් කැමිනෝ එකේ සීක්වල් එකක් විදිහට අපකද්ද? ඔව් සීක්වල් එක. අඩෝ මං හිතන්නේ මේ ඒක අර ඇක්ටර් ඉන්න මේ උගේ වෙනම ෆිල්ම් එකක් කියලා මං හිතුවේ. නෑ ඒක පටන් ගන්නේ මචං අර අතන බ්‍රේකින් බෑඩ් ඉවර වෙච්ච දැනින්.
පෙලින එපිසෝඩ් එක අන්තිමට තියෙන දැනින් මචන් පොර එලියට ඇත්තිම එල් කැමිනොමුව එක සින්න එක පටන් ගන්න මට මේ බ්‍රේකින් බැඩ්ඩි කර ගෙන බෝල්ට කැරක්ට වෙනස්සෙන සිීන එක මේ උන් අර නිකං සිම්මි ගැන සිම්බලිසම් කියන්න පුළුවන් එකට ඒ අර විශුවලි පෙන්නල තිබ්‍යර වූ සනිකර තට්ට ගාන ගැල්ලි එකන ඌ අර මුලටිගේ මේ කොන්්ඩ තිද වූ වර මේ මෙත් හැදුවට වූ වර බයිවිකුණන්ට යන්න ඩීල්ලට යන්න යමට බයයි මේ උග බූන එලියට දෙන්න ඒක බයි බයිසින්නේ තියෙනන්න ඊට පස්සේ මේ අර සීසන් වන්න ගෙන වන්න එක අරු මේ කවුද මට විලනි නම්මතකන අන්න ඒ ටූකෝ මේ අරුට ගහන්නේ මේ සල්ලිල්ලන්න කිවෝනේද මේ පින්ක්මෙන්ට ගහන්න ඔව පින්මෙන්ට ඉස්සල්ලම අපි මොනද ක්‍රිස්ටල් මේ තදලා පොර ඩීල්ලයක් ඉදිට යවන්ඩ මේ ගැන ඩීල කෙනෙක්වා ගණ්ඩවනේ ඉතින් එතකොට අපි ජෙසී තමා යන්න දෙ ගියම් පස්සේ යාට සල්ලි දෙන්නතුව ගහල එවනු එතකොට අපේ බෑඩස් වෝල්ට වයි ගිහිල්ලා නිකන් සුපිරි එතන මේ සුපිරි කාස්ටින් නැතින එතන නන්නේ එතන වූවරේ ඒ තනම් පුපුරෝලි කරලා එනවනේ අන්න හරි එතනින් පුපුරලා ඒ සල්ලිටි අත්තරගෙන පොරගේ සම්පූර්ණෙන් අර ඩුගෝගේ එතන තියෙන මේ ඊගෝ එක පොර බිඳලා පොරගේ එතන අර හයිසන්බර්ග් කියන කැරක්ට එක එතන කොහොමත් පැල කරලෙන් නිඩවෙල්ල ඒ ඊට පස්සරු හොඳින් ඉන්න ලැල්ලත් එක අන්න මුත් එක මං හොදින් හිටියත් වටත් හොදයි යගේ සින්න එක ලුගෙන අනිතන්තිවට අන්න අන්න පොරගැර කෙමේසි නොල ඉජ්ජත් එක්ක මරත්තන පුපුරපු ඇටි පොර හොඳටම දැනකන්න මිනිිය කවුද කියන එක ඒක තම මට ඒකයි ඊට පස්සර තව ගෙන වූ ඉස්සරහට මේ එද්දී වූකර ඒටත් වඩාර බූ බයින තේර සිීනය මට මීටුණ මන මතකනෑ සිසන් 2 එක අන්තේ පිසෝඩ් හරි 3 එක මැද පිසෝඩ් එක හරි බෝල්ටමයි ඉන්නකොට මේ මේ මොකදේරිය ඌ සුපමාකටක් වගේකට ගීගෙත් තව ඩැල්ල එකක් ඔය මෙත් හදන බඩුවගේ එකතු කරරිද්දු කර ඒඩ ඩැල්ල එක කියන්නේ මේ ඕ ඔක්කොම එක කඩයකින් ගන්නවා අඩවල් ටිකින් අරගරගින් හවෙන්න පුළුවන් හරියට කඩින් එලියට එල්ලිල්ල බයින්න එදරින්න දෙන්නට ඕකුණේ අර මේ ප්ලාස්ටික් මේකක් ගැන්ඩ කිල්ල මොනාද මොනාද සල්ෆියරික් ඇසිට් එක දාලා මේ සාක්ෂී වසන් කරන්න ඇද්දී ඒගෙන සල්ෆියරික් කලට මේ සල්හිරික් කම්ලෙන් හානි වෙන්නති ප්ලාස්ටික් ජාතිය තියෙනවා කියලා ගෙසීව යවනවා පොරට කොමරි හොලාගැන්ඩ පෙරේලා මේ වෝල්ටම යනවා ඊට පස්සේ තම ඔය සිද්ධිය වෙන්නේ එතකොට පොර දෙනවා සුපිරියටම මේ කියන්නේ පොර එතන දින බිස්නස් එක දන්නවා කෙමිස්ට්‍රියට අමතර ඌ එතනින් දුන්නත් මේ උගේ ටෙරටෝරියකට එන්න පාගිරල්ලා බැල්ලිවල එලගන්න ඌ එතරත් එතට බයිනත් සින්න දීනවා අන්නරි පොර එතකන එතකොට මාරනියන් බිල්ටප් වෙන සින්න තියෙනගේ ආය මචන් සුපිරි මේකක් මේක කම්බු නමට පොයින්ට සෙට්ටුනා මේ ඔබ කීවද ඇත්ත එක්ක මේ මොකක්ද වෝල්ටගේ මචන් මුල්ම සීරීසල ඒගෙන සීසන් වන්න එක මුල්ටිකේ ඉඳලා ඇඳුම පාටදන්න ඔව ටීෂට්ගේ චර්ට්ගේ මේ තොට ඇඳන් ඉන්නගේ පාට තෝට මේ ඒ කලලයින්න එක හෙන ලාන එකන මුල්ටිගේ තියන්නේ හෙන ලා පාට ඇඳු ඔවුනේ අර පලවෙනි පිසෝඩ්ඩගේ මත නැගෙන ලා කොල පාට කමිසි ඇදන ඔවුනේ අන්න ලාකොල පාට වගේ එන චාම් පාටවලින් පටන් කර අන්ති මිපිසෝඩ්ඩට ඇති තද පාටවලට යනවා ඉගෙන ඇඳු පොරග ඒකෙනුක් පෙන්න්නන්නේ පොරග මේ අර කාම් ලොක්කගේ ඉඳල බෑඩඇස්වන මේ එවලූෂන් එක තමා ඒ හරිහරි පෙන්න්න ඒක ලොකු ඩීටෙල්ල එක ඔය ඒ වගේම සිම්බලිසම් කැල්ල අන්තිමේට තිබ්බ මොකේද අරු මැරෙන්නේ මටක නම්ම දෙන අර සලමංක පැමිලිගත් එක් ඉන්න ඩැල්ල කරර මේක අස්සේ මේ නිදියන්නේ වරර හැන්ගෙන්නේ මේ ඌ මරන්න ඇති මට එකටක නම්මතක නැව මතකන ඔයාගේගන්නම පස්ස මතක්ුණ කියන්න ඩැල්ලෙෙන කොවරි ඌ මේ මරන්නේ මහරි මේ ගුස්තාවයි සලමංක පැමිලිගේ කටිය දෙගොල්ල එක තුළ මරන්න වූ මරන්න එත්න වූ අන්තිමට ඔගෙවලුට වෙඩිදියගන්න කර මට එක මීටරු ඌ බෙටකෝල් සෝල්ලක එන්ඩිං එකතු තින්නේ නාචොත් නාච තම කැරක්ටක් ගෙන ඌ කොමරි මේ ඌ ඕකන්න ප්‍රධාන විලන් කෙනෙක් ප්‍රකින් බැඩ්ගේ මේ මන් දන්න දිරු බෙට කොල් සොල්ලගෙන උගේ සිම්බලිසම් කැල්ලක් මර
මේ අරදස්ටික පොඩක් මූවිසල් තිබ සිම්බලිසම් ගැන හව එතකොට මන් දැක්ක මේ මට ඒක විඩියක තිබසින්න දැඟ වෝල්ට වයින්ගේ මේ ලාපාට ඇඳුම්ගලින් ඇවිල්ලිරලා තද පාට ඇඳුම්වලට නෙන්නේ අරුගේ සිම්බලිසම්වල තිරසින්න ඒක මනි පැදරති එක වූ කතාව පටන්ගන්නකට පලවෙනි පිසෝට්ටික වූ පෙන්න්න පලවෙනි පිසෝට්ගේ වූ ඉන්න කවු දරුව නීතිඥාව දනගස්සලයින්නේ කාන්තාරයමද වූ ඉට පස්සේ එතන ඒගෙන වූ එන ඒටික ඉවරනකම වූ තද පාට ඇඳුම් ගදගන්නේ උගේ අන්ති පිසෝඩ්ක සුදු පාට ඇඳුවක් ඇදගන්න ඒක අන්ති පිසෝඩ් වෙනම කතා කරන්න පුල ගන්න බෙටකොල් සොල්ල එක ඒක පස්සේ වෙලා කතා කර බෙටකෝල් සොල්ල ඇත්තරම සුපිරි සිරිස්ස මජ මං එකන ෆුල් මේ සිරිස්සකෙන් බැලු නෑ එවනට රිවසලින් එතකොට මේවලින්ම ඒක පට්ට සිටසක් කියලා ඒකයි කියන්න දෙන්න ටේටනුත් එක්ක ආමචන් උඹ කිවේ මයිකල් මැන්ඩෝ ගැන නේද වාස්ට කාස් කරන්නේ පොරණ පක්රයිගේ පාක්‍රයි වාස්ට මේ ඔවෝ ඒ ගේම් එක ගේම් එකට ඇක් කල තින තුමනේ ඕ ගේමගේ වොයිස් ඇක්ටිං කල්ල තින ඩැල්ල එක එතකොට මේ හරි මයිකල් මැන්ඩෝ මොකක්දවේ ලාලෝ සලමංකායම ඉන්නේ අරියරි මොකක්ද මට මීට රුන්න ඩැල්ල එක මේ ලාලෝ සලමං කලහෙම ඒ සලමංක පැමිලිගේ හොම සින්න ඇත්තිනවා බෙටකෝල් සෝල්ලගේ මේ ලෑලෝ සලමංක පැමිලිගත් එක් ලොකු සින්න ඇත්තිනවා ඉගෙන අර ලොස් පොලොස් සරමානොස්සකට ඇවිල්ල මේ අර චිකන්න එක ටේස්ටි කියන තැන ඉඳලා යන අධිකටම වැඩි මට ෆාක්‍රයි මේ ෆාක්‍රයිගේ වාස මතක් ඇති අඩ උග ඇක්ටක පුුණ තමතින් ඌ ඉසක්ටිං ඇක්ටින් දෙකම කරන්න තමට ඕ අර්මී අපේ මෙහි කොඩ් එක තියෙන ඒකෙත් වොයිස් ඇක්ටර්ස්ලා ඔක්කොම මීනිගන්න ඉගෙන කැරක්ටගේම ෆේස් කට් එක තම ඔක්කොටම තියෙන ඔවු අන්නේ වගේ කොර තම මේ වාස්ට කාස් කරන්න මහිතන අපි මේ තවමනාද මේ ජෙසි කරක්ට ඩිලපට එක්කම තුරුවෞද්ද ස්තෝර් ජෙසි කිවොත් එහෙම ඉතින් මුල්ම ඉෆිසෝඩ් එකෙත් පලනගේ ඩැල්ල එක එන්ට වෙන්නෙම අපේ 18 ප්ලස් ඉන්නේ හල වැටිලා හැබයි මේ මට හිතන දිර නියන් බ්‍රේගින් බෑඩ් එක පටන් ගත්තෙම ගැන අවශ්‍යතාවන්නට නිය මුලින් මාසාවලට ගොඩම්ම තින් නිය සල්ලි සෙක්ස් පස්සේ ඩ්‍රක්න ඉගැන අපි නියම් මොනවද අපි ලොකුම ආසාවල් කියලා තියන්න ගැන කරන්න පුළන් ලොකුවම ඔය තුන නිකරන්න තියනෙද අනේ තුනම අල්ල පටන් ගත්ත කිවොත් හරි ඒක මට මේ බ්‍රේකින් බැඩ් බලා නැති මට එපවුඩ සින්න මංහිතන්නේ බැක්ටවන්් මේසික් නැතින්න මන්න ඒක තියෙනවා පොඩි මේ වියට් සින්න කරනිය රෝක් ලිපුත් එක්ක ඉගෙන කල පැලට් එක අපිටර වෙන ටීවිසිරිස්සලින් ඉගෙන අහෙම හුරු නැති ලයින්න ඇතිනයි කලට ඔන්න එක ඒකත් එක්ක පොඩි බෝරින් ගතියක් එන්න තියෙනවා හැබැයි මේ අර ඒ කැරක්ටර්ස් එක් කර ඒගෝ එකෙන් පොඩ්ඩක් බැලුවොත්තේ මේක සෙට්ටනවා වැඩි ඒක ඕ අර වර කියත්තගේ සිරාටම තියන රෝෂෝට් බං ඔක්කෝඩි ආපුුවෙන් ගහල තියන්න අන්න ඒකන අර මොනද අපි ග්‍රිඩ්ඩල් අර පව් ග්‍රිඩ් කියල මේ කන්සෙප්ට ඇත්තින්න අපි ෆොටෝග්‍රෆික් කලම මේ වගේ මේ හොඳ ලයින් සරන්තිනවා සමාරම සමාර්ගෙන ගොඩක් මර ෂොට් කල ඒ මෝෂණල් ෂොට්ටල ගොඩක් කියව තිබ්බන අන්නරි අර මයික් අන්තිමට නැතිවෙන තැනහෙම මේ වෝල්ටයි මයිකුයි දෙන්න මරතන ඉදගෙන ඉදී ඒ මල් ලස්සන්ට රම්බ ඌට මට හිතන දිර මයිට්ට මතක්වන මයිට්ට නික කර පේන්නේ අරර ඌ බෙටකෝසොල්ලක මට අතේ තව වෝල්ට වගේ ඩැල්ලක්කින්න අපේ මෙත් හදන්ඩ ගෙනාපු මේවන් දන්න තිර මේ නික මයිට්ට අන්තිමට ඒකදී මේ ඌ මරන්න එනවා හිතන් ඒහින්ද නිකර වෝල්ට එන වෝල්ට දකිද අරුව මතක් කෙන වගේ සින්න කෙන ඇති මේ ඒක තමාර වෝල්ටත් එක්ක මේ ඒවිදිරන්නේ මයිට්ට මේ මොකක්ද වෙන්ඩෝනේලා තියන්නේ වෝල්ට වගේ පොරගේ නම කියගන්නත් සෑන්ට කාලයක් කියාමට ඒමන් රෝඩ් එතවට අපි අඩේ කලින් අපි කතා කරන ජෙසීගෙන් නිකම් මර ස්ට්‍රිප්පක් ගැන එන්න දුර ජෙසී ගැන කිවොත්හෙම මුලින්ම පටන්ගන්න කොලේ ජිස්ටරන් ගෙන කිදියට අවුට්ටලා තරීර වැඩක් කරන්නතුව එලියට ගිල්ලා මේ අපි වගේ මුලින් මර ගෙදරක් ඇතුරේ ඩ්‍රක් ඩීල් කරන එකන්න එතකොට ඉගෙන මේ ක්‍රිස්ටල් මෙත් හදන සින්න එක්කින්නේ ඊට පසේ මේ ඩීයකින් ඇවිල්ලා ඒ කට්ටිව මේ අල්ලලා එතකොට ජෙසි විතරක් පැනලා යනවා අනිත් එක්ක නහුවෙනවා ඊට පස්සේ එතන ඉඳලා මේ වෝල්ට් දැකලා එහෙම හොයාගෙන ගිහිල්ලා පළවෙනි එපිසෝඩ් එකෙන්ම කියනවා you know business I know chemistry කියලා. ඊට පස්සේ දෙන්නම
වැඩේ පටන් ගන්න. ඒක මේ සිනම හිස්ට්‍රී තින පට ඩුව ගැන්නේවා අන්න ඒක පට්ට ඩුවෝ එකක් ඒ ගැන ඒ ටීම අප් එකට ගහන්ඩ ඒගැන මාර ලෝයල් දෙන්නට දෙන්න අන්ති වෙනකම්ම දෙන්නට මරන්ඩ පුහළුවන්තරන් හේතු දීලා අන්තිමට කිසි ප්‍රශ්නයන්නතු දෙන්නම කියන්නේ දෙන්න වෙංගලා ගියපු විදිහත් ඒක මාරයි වෝල්ට ඉන්න අරු යනනේ පෝල්ට් ඉන්නවා එයා ගියා මේ ජෙසි මචන් පොරගේ එවලූෂන් එක ගත්තුත් එහෙම මුල්ටිකේ පොර ඉන්න මේ ඩ්‍රක් ඩීල් ඩ්‍රක් පාවිච්චි කරලා එතකොට ආදල් ජීවිතයක් මුල්ටිකේ ගත කරනවා ගෙන සල්ලි තමා ඩැල්ල එකට ඕන මුල්ටික වෝල්ටත් එක් එකතු වෙලා මේ මොනහරි සල්ලිටිකක් වාගෙන අර යාලූ දෙන්නත් එක්ක ඒ මහත ඩැල්ල මේ මහතලල්ලේ මැරණනේ පොර මහිතන් සීසන් දෙකේ මැරෙන්නේ දෙකේ අගද ඔවුනේ දෙකේ අග වගේ මැරෙක් මරව අග තුන පටන්ගන්න පොරගේ මොක්කර මේකින්නේ සීසන්ටක මුල්ටික පරගන්න තොර මැරුණ එකත් එක්ක මේක අරම කියන්නේ සීසන් හරි ලස්සනට ගැට ගහල දින කියන්න එකක් කිවරච්ච හම තව එකක් පොඩි සිද්ධියවලින් එතනින්ම අර අනිත් සීසනල් සීටසල සීසනින් සීසනයට මාස දෙක ගැප් එකක් හරි හෙමක්කරි කතාවක් කියන්න පටගන්න මේක අර ඉවරතරීම පටන්ගන්න නැලිත අන්න ඉවරච්චි තැනින් යමුවකරි මගේරුණොත් එහෙම එතනී ඉගෙන මොකක්කරි අන්තිමට ඒ කියන ඉන්ක්‍රෝ එක ඉඳලා මචන් මේ අර අපි ජෙසීගේ කියලි මුණේද ඒක යනවාගේ පිලි ජෙසි එතකොට මුල්ටිකමින්නේ අර සල්ලි ගන්න ඕන පිස්සුවෙන් ඊට පස්සේ පොර ටිකෙන් ටිකර ලව් එක්කට වැටලා ගෞද අපේ ජනීක ලව් එක්කට වැටලා මේ එයාගේ මේ දෙත්තකින් පස්සේ ගෙලින්ම මේ ටැල්ලක ටිකෙන් ටික වෙනස්සෙන්ට පටන් ගන්න සර මේ පොරනිකන් අර පුනරුත්තාපනය වගේ වෙලා ඊට පස්සේ ඩැල්ලගෙන්නේ වෙන මනුස්සෙක්කි දියට පොරට වෙන්නෙම කරදරෙන අන්තිම වෙනකම් ඔවුනී බෞට පොරට කෙල වෙනවා හොඳට මට තියෙන ප්‍රශ්නය ඇයි වෝල්ට බේරුව නැත්ත කියලා මේගේ කෙල්ල ඒක මචන් තියෙන්නේ මෙමයි වෝල්ටට ඕන වනේ වෝල්ට කියන්න මචන් ඒ කාල වෙද්දිත් මේ හයිසන්බර්ග්ම තමා ඩයිල්ලකට කෝමරි උන්නේ මේ ජෙසීව මේ තමන්ගේ වැඩීට මෙව කරගෙන ඒ දෙන්නට අරනියන් පොරගේර මොකක්ද මේ කින්ඩම් එක ගොඩ නගා ගන්නම තම ඕන ඕනේ අර මැදදී ජෙසී යන්න පටන් ගත්තනේ කියන්නේ පොරගේ අර අවධානය වෙනස් වෙලා පොරයි ඌයි මූයි කතා කරගත්ත වැඩි නෙවෙයි එන්න පටන් ගත්තේ මේ මැද හරියක් ඇත් එතකොට ජෙසී පොඩ්ඩක් කරනියන් මේ පොරට හිතිච්චේවා කරගෙන වෙන වෙන පාත්වලට පොර යන්න හැද එතකොට මේ වෝල්ට පොරව තියාගන්න මේ මාරගේමක් ගෙහු ඇත්තනම කිව්ව අර අපේ ගුස්තාව සෙට්ටු නම් පස්සේ මේ එයාට ඩැබ් එකක් දෙනවානේ අර මහා පරිමාණය කරන්න පටන්ගන්න අන්න මහා පරිමාණය වැඩි තින්න පටන් ගන්නකොට මේ ගුස්තාව හදනවා දෙන්න වෙන් කරන්න දෙන්න සමගේ කඩලා එතකොට තියෙන ජෙසිත් දැම් මෙච්චර කාලයක් ඉඳලා අරුම් අපේ වෝල්ටකින් ගුරුහරුකන් ඉගෙනගෙන දන්නවනේ සාත්තරේ ඉතින් මේ අර දෙන්න වෙන් කරගෙන එක්කෙනෙක්ක මේව කරගෙන කෝමරි මේ ජෙසී හරි කන්ට්‍රෝල් කරන්න පාසු කෙනෙක් කියන වෝල්ට වයි තරම් අමාරු කාලය නෙවෙයි ජෙසි සේප්පගේ මේ පාලනය කරගන්න පුළුවන් හින්ද ගුස්තාව හදනවා මේ මයික් එක්ක එතකොට එයාලාගේ වෙන ඒජන්ලත් එක්ක නිකන් යවලා වෙන වැඩවලට අනිකන් මේ පොරගේ අවධානය වෙනත් මේව කරගෙන මේ දෙන්නව තරහ කරගෙන එතකොට තමා මේ අපේ වෝල්ටට මලවයින් පොර එක එක මගුල් කරන්න පටන් ගන්න ඊට පස්සේ ඇල්ල ඊට පස්සේ මොනවද ජෙසී හොයාගෙන ගිහිල්ලා එතකොට ගුස්තාවට එක මේවා කරලා අපේ හැංකුත් එක්ක අනම්මනන් කරලා ඕමරි හැංකුත් හෙන මේ කැරක්ට එකක් අපි මතක් කරන්න ඕන මේ වෝල්ටගේ බ්‍රද ඉන්ලෝ මන්න සෙට්ටුන්නේවා පොරට හෙල්ල ොඩ අමාරු කාරය ඒගැන පොර එලියෙන් හිනාලා ඉටියට ඇතුළෙන් හෙන කලා වැටිච්චි දරටයක් ඒවුණාට පොරම එන දක්ෂ ඩැල්ල මොලකාරි කෝමරි අන්ති වෙනකම්ම වෝල්ටත් එක්ක නම් ගැන පොරගේ අයිඩන්ටික නම් ය කරගන්න බැරිවුණ එවුණට ඩයිල්ලෙක් කෝමරි වෝල්ටගේ මත්තැරදීම ඉතම කවුද කිහන්කු මචන් ඩයිරික්ක ලියලා ගොස්රූම එක තිලා තියන්නේ ඒ වුණ සිද්ධියත් එක්ක තමා මේ මයිනස්ව නිමාරු දීවි කෙනෙ
අපි ජෙසීගේ කියලා ඉවර කනුනේ මච අයියෝ ඒක අරව ජෙසීගේ අන්තිමට කිවොත්තේම ජෙසී තම සල්ලම කිවොත්තේම මේ මුළු සීරිස්සගේම හොඳටම ටොපිකන්නේ ජෙසී තම බාල්දි පෙල්ලගන්නේ වෙන්ඩෝනේ ඔක්කෝ වෙන ඩයිල් එක ලව්කීපයම්ම කෙලවෙලා ඊට පස්සේ හැමදේම නැතිලා ඒත් පොරම හෙන එන ඉමෝෂන් එක තමා මේ සිරිස්සගෙන් පෙන්න්නන්නේ ජෙසිගේ කිවොත් ඩයිල් එක තමා මේ සිරිස්සගේ මේ ඉමෝෂන් එක කරයි යන්නේ ජෙසි කොමරි අන්තිමට මේ අරු වෝල්ට මැරණටස්සේ ජෙසි යනවානේද ඇලෙස්කාඩ අන්නරි අපේ තව ඩයිල්ලක්කින්නනේ අයිට කියන මිනිස්සු අතුර දහන් කරන ගුඩ්මන්ගේම යාලුයි වැකුම් කලීනස් කඩය මේ කඩ අද්දාගෙන තියෙන්නේ පොර ඒක යටින් වැෑන් ඇත්තියාගෙන මිනිස්සු අතුරු දාන් කර සුදුවන් කාරෙක් සුදුවන්කාරී පොරට කිව්වනන් ඇති අතරින මේ කෙලිම පැන්න සාතිකකුත් දීලා පොය ඇති ගින්දාර කාටවත් ඔයා ගඩුව ආර හැබයි ඒ අන්තිම එපිසෝඩ්ඩගේ ගෝල්ට මැරෙන කලින් සීනක සුපිරිනේ ඒනයක් ඔව ඒ සින්න එක නම් මරු අදරම් ඉගන්නේ හැට දෙවනි එපිසෝඩ්ඩගේ කියන හැට එපිසෝඩ් හැටවෙනි එක කියන්නේ මචන් මෙච්චරකට ටීවිසිරීස් ඉතිහාසම වැඩියම්ම ටේට් එකක් ගත්ත මේ එපිසෝඩ් එක මචා ඒක ජෙසිගේ ඇක්ටිම් බා ඇක්ටින් නඟායි ඩෑම් මචක් ඒ කියලා වැඩන්න රච්චර හැන් මැරණ තැනීදලා වෝල්ටගේ ඒ ඔක්කොම පොරමණය අරගේ මේ කවුද හැන්ගේ මිනිවල කපන්නෙත් ඇල්ල එකමයි ඒකෙන් ලොකු රික්‍රේට් ඇතින ඩයිල්ල එකට නිම වැටිලා මේ පොමරි ඒ තරහ පිටිං යවනා ජෙසීග පිටි ඒලා ජෙසීවාරම අපේ අන්තිවටින්නන ආයිද සන්නත්ද කල්ලිය පොර තමා පොඩ්ඩක් කමාරු කාරය කියන්නේ පොරගෙන් තමා මේ මුලින්ම සෙට්ටෙන්නේ ඒ සෙට් එක ඊට පස්සේ උන්ටික අමාරුකාර වෙනවා අන්තිමට හැබැයි මචන් මේ මම දැකපු සුපිරිම එන්ඩින්න ඇත්තම මචන් මේක ඒ අන්තිම එපිසෝඩ්ඩගේ දෙන පෝරියල් එක මචන් දෙනවා ඔක්කොට මැම්බරිල යන්න එතන අන්තිමට මේ අරුට මේ ජෙසීට තිප්පනේ වෝල්ට මරන්න ඔව ජෙසීට තිබ්බ මචන් ලොකු චාන්සය ඒ ලොකු චාන්සයන්නේ අතටම තිබ්බා හැබැයි පොරමී තුවක්ගෝ විමදාලියල් ලගියයන් අන්න ගියා යන්න ඒක මේකට නම් මචන් පට්ට රෙස්පෙක්ට ඒ දෙන්නගේ පාර්ට්නර්ෂිප් එක ඒකෙම පේනවා මචන් අන්න හරි ටොඩ් තමා ටොඩ් ඇල්කුයිස්ට් ඩයිල් එක තමා මචන් මේ පොඩ්ඩක් ඒස් ඩයිල් එක අන්තිමේකි පොඩ්ඩ මුල්ටිකේ පොරට උදව කරන්න නාර මේ සීසන් පහේ විතර පටන් ගද්දී අපේ කට්ටිය පටන් ගන්න ජංගම නෙත් අපලක් ඒක මේ එක කොටස්කාරීත්තම ටොට් කියන් අන්න ඒ සෙට් එකත් එක්ක ඉන්න මේ ඩයිල් එක හින්දා කෝමරි ඒ සෙට් එක නර සෙට් එක මනික අර ආයුධ ජාගරන් කරන නිකම් ඇර කල්ලියක් කියලා ඉන්න ඇතින සෙට් ගන්න අපේ ලෙජෙන්ඩරි එපිසෝඩ් එකේදී ජෙසීවල්ලන් ගිල්ලා සෑහෙන්ඩ වදයක් දෙනවා ජෙසී අවුරුද්දක් දෙයක් ඉදර නෑ වෝල්ට වයිට් එතකොට 51 අවුරුද්දකට විතර කිට්ටුවක් වෙන්න මචන් මේ ජෙසීට පුදුම වදයක් දෙන්න ඒකෙන්ම මේ ජෙසීගේ අර දරා ගැනීම සෑහෙන්ඩ පෙන්නවා මචන් ඉච්චරකට වෙලා එතකොට තැන් බෙටකෝල්සෝල් එක ඉවර වෙන්නේ අරු මැරලා ඉට පස්සේ බ්‍රේකි බැඩිගන්නේ වෝල්ට වයිට් මේ වෝල්ට වයිට් මැරලන ඔව් එතර එල් කැමීනෝ එක තියෙන්නේ මේ ජෙසීගේ මකරි කතාවක් නේ තව අන්නරි ජෙසී කතාවම තමා මුලින් යන්න ගැනීම මොනද අර බ්‍රේකින් බෑඩ් කිවරලා එතන එපිසෝඩ් එකෙන් පටන් ගන්න මේ එල් කැමිනෝ එක ජෙසී කතාව දිගට මේක මෙම මෝකරිකට පලිගන්න කතාවද තියන්න ඩයිල් එකට පලිගණ්ඩ කවුරුත් ඉතුර වෙලානෑ මචන් එතකොට බෝල්ට වයිට ඔක්කොම ඉවර කරලාන්නේ මේක මේ එල්කමිනගේ කතාව මගත්දන්න ලිසියෙන් බේරෙන්ට හා ඉගෙන මේ අපේ එතකොට වෝල්ට වයිට්ගේ එතකොට මේ ජෙසීගේ මුළු එම්පායකම බිඳ වැඩල්ල මචන් පොලිසින් ඔක්කොම දැනගන්න තියෙන එතකොට මේගෙන අපේ ඩීඒජන්ට් අපේ හැන්ක් ඩැල්ල එක මේ අල්ලගෙන තියෙන්නේ එතකොට මේ ඔක්කොම දැනගෙන ඉවරයි පොලිසියෙන් එතකොට අර අන්තිම වෙලා මේ
අපි වෝල්ට මැරුනම් පස්සේ තැන්ටත් පොලිසින් එනවා ඊට පස්සේ ජෙසී පනිනාන ආං එතන ඉඳලා පොර කෙලින්ම යනවා මේ පොරගේ යාලු දෙන්න ගාවට හරි ටත් පොරට සෑහන්ට මතක්කනට කලින් කූඩුවක හෙම හිටපු ඒවා අමිහිරි මතක ටික ඉරසේ ඩයිල්ල එක සේප්පගේ මේ සවයි වෙන හැටි තම ඉරවස තියෙන් හරි පොරකෝමරි මැරෙනවා අපිට බලාගන්න වෙන්න මේ පොරකෝමරි සවයි වෙලා ඇලස්කාවට අන්තිමට යනවා මංහිත මේ මනෑ මංගේ අර එහම දැක්වදිර මංහිතය මොකර ජෙසීකි තාය රිවෙන්ස් තෝරී එකක් එකක් තියන්නගේ ඔහු ඇල මේ හැබැයි ජෙසීට රිවෙන්ජ ගණඩ දින ලොකෝටම ගන්තින්න අපේ ටොඩ්ලත් එක්ක තමයිගන්නර අන්තිමට සෙට්ටන කල්ලි ඇත් එක්ක තම ඒකටට සුපිරිමගේ මත් දුන්න හෝට හිත්‍ය ඇති අන්තිමිස එපිසෝඩ් ගෙන මචන් ඒක මාර එකක්ක සීසන් එක බලාගෙන වෙල්ලර විල්ලන්ටික විලන් ලක්කොම යද්දී එක පහර එක මාර සිද්ධිය කැරක්ටර්ස්ලින් ආය ගන්න තියන්න අපිට කාවද අය ගන්න තියන්නේ ඇමතිම නැති කර ඇති නොමච ගස්ත නෑ ගුස්තාව වම් මරසිරි ගුස්තාව මචන් ඔන්ටොප් මචන් ගුස්තාවගේ මේ ඩෙත්තගේ සීන්න එකත් සුපිරිණි අරර ඌ අරක පිපුරුවට පස්සනේ එතන්නේ වැරන්නේ අන්නරි පොරගේ අපි කවුද මාක් කවුද හෙක්ට සලමංකා ගේ බෝම්බේ පුරුවට පස්සන වැර එතන මේ පොරගේ බම් ප්‍රයිට් එක කියන්න ඌ එලියට ඉල්ල වෙලා එලිට අයිල ටයි අදාගරල්ල නැට එතන වනේ ඇක්සෙප් කරාවේ වංගඩිත්ත ඇක්සෙප් කරා කියන්නේ එක පොර ඒක මචන් ඇක්සෙප් කරන්න වෙනට ඒක හොඳට වුණා පැත්තම් ඒ මචන් හැබැයි කියන්න ඕන මේ මොකක්ද මේකප් එක මචන් ඒක එතන්නම් සුපිරියට මැරන් තිබ්බ කියන්න ඒ ෂොට් මං හිතන්නේ අටකත හොද මේ අප එකම්මගේද පෑගාන එක මන් දැක්ක කලිප්පේම තියෙනවා සෑන්ඩ මේ එන්න බර වැඩක් ආය මචන් කැරක්ටක් කියලගන්න තින්න අපිට ස්කයිල තම ස්කයිල තියෙනවා ස්කයිලට එච්චර ඩියලපන්ට එකක් තියෙනවාද කයිල තම මචන් පෙන්න්න කැරක්ටෙක් කිවොත් මට ආරි සීරිස්ස කිව ඒ කියන්න මේ බර කියන මේස් අපේ බ්‍රේකින් බෑඩ් කතා විශේෂ වෙන්න නිකන් කවුද මේන් කැරක්ටයන්නේන් හැමෝම මේ හොඳ නරක කියලනෑ හැමෝගෙම නරක ගති හොඳ ගති තිය ඔවුනේ ආව හෙමසින්න තියෙනනේ අන්න තිගෙන හොඳම මේන් කැරක්ටක් කියලනෑ හැමෝගෙම අරනියන් බැලන්ස් වෙච්චි මේ සම්පෝර්ණ කර මනුස්ස ගතිතිකොත් හරි අහෙම තියෙන එකක් එහින්ද සුපිරීක තෝඩ මේ කයිලගත්හම් මචන් මේ පොඩ්ඩක් අවුල් සිද්ධිය තියෙන ෆෑන්ස්ලා තරෙත් ඒක මේ ඔක්කොම මේ හිට් කරන කැරක්ට ඇත්තම එකයිල කියන්න කවුදරර මේ වැඩකරු ඒකිටපු බොස් එක් එෆයක පටන් ගත්තක එෆයක් පටන් අරන් ඊට පස්සේ එතන පොඩට තිබ්බන එන්න ණය ගොඩක් නස ඇත්ත කරවලි එතකොට ඒවට මේ වෝල්ටගේ සල්ලි දීලා අන්ති වෙලා වැර ගස් එක්ක එන වලි අද්දාගෙන ඕල්ට ඇවිල්ල සල්ලිවගයක් වන අන්තිමට එතන මචන් කලිප් එක සුපිරිය මේ පොර ගැර ගෙදර මචන් හොට්ටෝට මේකත් තිබම් මේ ශවයක් වගේ තිබ්බ හොට්ටෝට කියන මැසින්න එක මේ ඩයිල් එක සීසන් 2වල හරි වන්නල හරි මචන් පොර රෙපයා කරනවා ආයේ සීසන් 3 සීසන් 3ගේ මැද වෝල්ටකින් මචන් මන් දැකපු එක තම අරනිගන්න පොරෝ හරියට ඇගීමකට ලක් කලා නැති සුපිරි කැරක්ට ගෙන මොල ඇත්තින ඩයිල්ලයන් පොර ගුණාමක්කර පොරගේ අන්තිමකේ මචන් පොර ගෑරනිගන්න පාපොච්චාරණයක් වගේ කරන්න ඇති ෙඩ එහෙම අල්ලගත්තම් පස්සේ ඒතනත් හොඳ ටොපියත් දීම සෙඩට පොර තමා මට ඩීල් කරන්න කියන්නේ මේ බිස්නස් එක් කරන්න කිව්වේ කියලා පොරට මල්ලගණ්ඩ බැරිවිතියට මේකත් දාලා ශිප්පේ කැපෙනවා මේ කෝමරි හොඳට ගැටගහන චරි දැත්නවාය සුපිරි ගැටකපන්න එත්තමාව වන්දිවට ගුස්ථාවටත් මේකක් සෙට් කරලා කොඩ කෙරලදමගේ ඩයිල් එකට ගහන්ඩ අයිති සුපිරි ඩයිල්ල මේ වෝල්ට මචන් සල්ලි හම්බෙච්චා මරණියන් පොරග අර කරගන්න බැරි ආසාවල්ලේම හරි ආසාාවෙන් කරන ඩයිල් ඇක මොකක්ද හොට්ටෝට එක සෙට් කරද්දි මට නිය වුණා පොර එතකොට හදන පොඩි බේස්මන්ට්ගේ පොඩි කාමරයක් වගේ හදලා එතනින් මීනියන් එලියෙන් ගේ ඇතුළට යන්ඩ වගේ පොඩි එහම පොඩි පාරක් වගේ එකක් හදනවා ඕකේ අන්තිමට සල්ලි දාලා තිබිලා මේ අප ස්කයිල අර බොස්ට දීලා තිබ්බ මේ සල්ලි වගේයක් පොරගේ ලෝන් ටිකක් පියවගන්න
ඊට පස්සේ මේ බෝට ඇවිත්ලා දොරහෙම මේවා කරලා අන්තිමට හොයනවා ඔයලා මචන් සල්ලි අඩුයි කියලා දැනගත්තාම මචන් එතන යනවා මචන් එතන යනවා මේ මාර අයිකනික් මේ එතන ඌ තරහගන්නන එතන හිනා වෙනවක් අන්නරි පොරගෙ අර ඇංග්‍රීක මචන් යවනවා මාර විදියට මේ කවුද අපේ ගස්පරිං මචන් බොක්ස් කට කියලා සුපිරි මේ එපිසෝඩ් ඇත්තිනවා සීසන් 3 ඒක මචන් මේ ඩැල්ලකින්න පොරග නමමොකක්ද තියන ගුස්තාවගේම මේ ඒජන් කෙනෙ දව කරනීම ඩැල්ල පොරග නම වික්ට ඒ ඩයිල්ල ඇත් එක තම ඔය ගුස්තාව ඔය එත් ලැබ් එක ජෙසිටයි ඕල්ටටයි මේ බාර්ද ඒකති මචන් අන්නරි ආය තව ගේල් කියලා කැරක්ට ඇත්ති නනේ මේ ගුස්තාව හරි ලස්සන්ට ඔබ්බනවා මේ අර වෝල්ටකින් මෙත්තු මේ මෙත් උයන සාත්තරේ ඉගෙන ගන්ඩ කියලා ඩයිල්ලක් යොනවා මේ මෙත් ලැබ් එක වැඩ කරන ලයින් එකට ට මේ තියෙන්නේ ශේප් එක වැඩත් කරන ගමන් අරෝගේ ෆෝමියුල එක ගණ්ඩ එතකොට පොරට බෝල්ට වයින් කරලා හරි එතකොට ඒ වැඩි කරගන්න පුළුවන් දිකට එතකොට මේ ගේල් කියලා කැරක්ට ඇතිනවා ඒ හරි හොඳ කැරක්ටයක් කියන කාඩත් කරද යන්න තියෙන අහිංසකඩ එල්ල හොඳ මොලකාරේ මේ ඩයිල්ල ගෙන්නලා කොමරි පොරට අර වැඩි කරන්න කියලා කිව්වන් පස්සේ මේ ඕල්ට අමාරුකාරය පොරට තේරෙනවා ඉඳලා කරගණ්ඩ යන්න මේ ඉගෙනගෙන අන්තිමට වැඩේ දෙන්න තමා යන්න කියලා බලාගෙන ඉඳලා කෝමරි මේ අන්තිමට ජෙසීලව්වලා වැඩේ දෙනවා ඊට පස්සේ කෝමරි මේ පොර මැරණ එක එහෙම එන සඳලක්කන සීන්නයක් පොනියන් එන මාරනියන් අපිට ගිල්ටි ෆිලින්නක් කෙන ජෙසීට එහෙම එන්නම මේ සින්න ඇත්තියෙනවා පොරගේ නෝට් බොක්ක ඇත්තියෙනවා නෝට් බුක් එකේ මේ ලියර තිබ්බ වෝල්ට වයිට්ේ ඒකෙන් තම ඔය වෝල්ට වයිටර ඔය නෝට් බුක් එක යනවා මේ හැන් අතර ඉට පස් ගිහිල්ලා ඔය කියන්න කවුද කියලා මේ යනවා එතකොට මචන් පොරාර කියන්නේ විලී වොංකා එතකොට වෝල්ට වයිට් කියලා අන්තිමට කියන්න වලින් කවුද කියලා හිලියෝංකා ඉරස වෝඩ්ල වයිට් කියනවා ඉරස යෝගොට් මේ කියලාර පොර අතුසන් අන්න ඒක එහෙම මේ හරි ලස්සන්ට රන්තින පොර කෝමරි වෝල්ට ගොඩ දානවා එකත් නියන් කවුද මේ ගද මංහිතන පොත්ලියපු කෙනෙක් හරි නමක් කියලා පොර කෝමරි ඒදත් ගොඩ දානවා එතනද අගේ නොට්බුක් එක තම ඔය තිබ්බේ ඔය සින්න වෝල්ටකි අර අයිඩන්ටික අරු නෝඩ්ඩවුන් කළ ඔවු නෑමෝම දන්නත හයිසන් බක් කියල අන්න හයිසන් බක් කියලර ලල සලමං කර තමා ලොකොටම් හැඩි පටන් හයිසන් බක්කි තම ඇඩ්ඩක දල්ද ආය මචන් බොක්ස් කට එසෝඩ් කිවොත්තේම මේ පොර ගැර වික්ට කියලා ඩැල්ලැකින්නක ගේල් මරපුතන ඉදල මචන් ට ජෙසි වෝල්ටයි මේ එත් ලැබ්බ ගීතිත්ති මේ ඩයිල් එක වික්ටත් එක් කියනවා ඇවිල්ල මේ තමා එතන බලන් දින්නේ ඔමරි කවද අපේ ගස් ෆ්‍රෙන්ට හොඳටම තරහගිල්ල එතෙන් දෙනවාද එතෙන් ඇවිල්ල මේ එතකොට මේ පෝල්ටයි ඩයිල් එක බැඳල දිබ්බි අත්යම කැට ගහලා පොරට එතකොට හොඳට මලවැන් ලේටි කෝමරි එතන දිමචන්නේ ගුස්තාව එක වචනයක් කතා කරන්න ඒවා පොරගේ බැංග්‍රේක මචන් පිට කරනවා පිටකිරිල්ලක් අර බොක්ස් කට කියලා අර කටජාද තියන බොක්සේම කපන්ඩර සාමාන්‍ය ලොකු පාසල්ලට පැකින්න එහෙම කට ඒකින් මචන් මේ මර්ඩ එකක් කරනවා එතන ආයිතින් ඔක්කොම පුල් හොල්මන් එතනින් මචන් අරෝගේ මේක තේරනවා ගුස්තාවගේ පව එක වෝල්ටත් එතන දියන් කෙලින්ම ලෙෆ්ටයි පොරත් කෙලින්ම හොල්මක් ල බලන්න ඒක බලන්න සුපිරි පිසෝඩ් ඩැක් එක එක හැමතැන වූ කාම් ඩැල්ලක දෙන්නන්න අන්නරි පොරගේ අර ටකීලා එකක් කර දීලා මේ අර සෙට්ටයක්ක මරන්න අන් එතන දිවුණත් පොරගේ දීගෙන පොරගෙන කාම් ලයින්න කියන්න එතෙන්න්නර ගොස්රෝමයට ගිහිල්ල වනත් රච්චර විසක් පොර වීලා තියෙද්දි එමීට ගිල්ලා ටීෂට් අපි කෝට් එක ශේප්ගේ තියලා ඊරවස ගානට පොරගේ බේරෙන විදියට මෙ කරලා ගාන්ට එලියට එද්දි ඔක්කොම ඩවුන්න ලයින්න තනීම පොරමී මාර කාම් කැරක්ටක් කියන්නේ පොරගෙම අර ඒගෝ එකයි ප්‍රයිඩ්ඩය පෙන්න්නන්නේ පොර කාම් එකින් තම නිහඬතාවම තම පොරගේ පව එක පෙන්න්න ඩැල
පිරිඩල්ල මට ඒසිනීද මතක්වුණේ මේ මන් තැන් දෙකක ආනෑ අව් තැන් දෙක්ක මට මතක දීර මන් දැක්කා මේ වෝල්ට මේ ඌ මරණයවුන්ගෙන් වගේ මෙගෙන ඌ කාරි මැරුවොත් ඒ ඌ මරණයන්ගේ මොකරිකක් ගන්න අර උට තිය හැබිට් එකක් එකක් මේ වෝල්ට ගන්නවන් තැක්ක තැන් දෙක්ක අර එරුන්ගෙන් දෙයක් මනහරි ගන්න වගේ පෝල්ට පලෙන්ඩ මරන්නේ කවද අරුවනේ පතු නම්මතකන අපේ ප්‍රේසි ගෙල් ඩයිල්ලෙ නමති ඌග මරුවහමත් මේ ගන්නවා අරු මොකරික මේ සැන්විච්චගේ අරර වාටී නැතුව ඇතුළට විතර අන්න කනසීනේදී පිරීග ඇතර ඊට පස්සේ අය කවුද අය රනි තට්ටය නම්මතනය අඩ තට්ටය තට්ටය කියන්නද නෑම සත්තුවගේ කවුද මචන් අපි ගුස්ථාවත් එක්කන්න ඩයිල්ලෙද අන්න මයික මැරුවට පස්සර වූ හැම්බෙලේ මේ ගන් ඩ්‍රිංක එක තින් ඒක මේ කරන්න පටන් ගන්න ඕගින් ඊට පස්ස ආය මං තව තැනක දැක්කා මේ අර වූ මේ ගෝල්ට ගුස්ථාව වගේ මමන කරන්න සින්න එක හැබැයි ගුස්ථාව වගේ මේ පොර අන්තිමටික ඉන්න කියන්නේ ගුස්ථාව මැරුණට පස්සෙන ඉන්න ගුස්ථාවගේ ලයින්නගේම තමාට උගේ හැයි ගැන ඒ උගේර මරණ වරණ එකගේ මොකරද ඉන්හෙක් කරගන්න වගේ සින්න තියෙන හොල්ට මට කරු බර වමනි දනක ඉන්න කියනට මතක්වන ඒක ඇත්ත හැබයි මේ මට මතකයි අර කවුද අපි ගස්ප්‍රින්ගේ ඉම්පායක පාලනය කරන පවයක පොර දැනගෙන කියන්නේ කොයිට් එකෙන්ම පොර පාලනය කරන්න යනක එම්පායක කවද මේ ඩීලස්ලා කොමද ඩීල් කරන්න ඕනි කියලා ඩයිල්ලෙක් කෝමරි පොරගෙන් හොඳට මිගෙනගෙන අන්තිමටිගේ හොඳටම කරන්න යනවා වැඩි එතකොටත් මයිට්ට හැබැයි සෑහන්ඩ මිස්සෙනවා මේ අපේ ගස්ව එතකොට පොරම අන්තිවනි කියන්නේ බුමා මෝඩෙක් අන්තිවට මේ අපිට හොඳට මේ ඔක්කොම මේ සප්ලයිස් තිබ්බා මේ ඩීලස්ලා හිටිය යවාගන්න පුළුවන්කම තිබ්බා මොකටද මේ අපේ ගුස්තාව මැරුවේ කියලා පටන් ගත්ත ඒ වුණට ගුස්තාව මැරුව නැත්තම් ඕල්ට වයිට් කියලා ලෙජන්ට කැරක්ට එක බිහිව නොවෙන්ඩ තිබ්බා ඒකල ගෝල්ට වයි් මේ වයි පවට්ටලයින්න එතකොට ඊළඟ පොයින්ට තැන් මම දැක අන්තිවයට පොයින්ට එක පොයින්ට එකට යන්නේ ස්පේෂල් එපිසෝඩ් ස්පේෂල් එපිසෝඩ් රෝධ ඉල්ල මචන් ඔසාමන්ඩියස් කියලා මේ අපේ සුපිරිම ටීවිසිරිස් ඉතිහාසෙන්ම සුපිරි මේ එපිසෝඩ්ඩේ මචා IMDB රේටින් තියෙන මචන් 10න් 10ම තියෙනවා අඩු සිරාට ඔවු මචන් IMDB වෙබ්සයිට් එකේ මචන් දැංගිහිම් බලු ඒකට කෙලින්ම 10න් 10ම තියෙන නයි 10න් 10ම කෙලින්ම හිල්ල තියෙන එක ඒ දහන්න මොකට ස්පේෂල් හේතුවත් තියෙනද ඒක තම මචන් කෑ මුළු මේ සීරිස්සගේම ටර්නින් පොයින්ට එක මට තැම් මෙහම කියත්ති මේ මීටර් නෑ මේ එපිසෝඩ්ඩ මොහද කියලා මෙ පුළුවන් කියන්න පුළුවන් ඕල්ට වයිට්ටර අපි ටූකෝගේ මාමල සෙට් එකයි අන්තිමට කර කොයිද කොයිද මචන්ගේ පැත්ත ඇමරිකායි ලාසේ ගස්ති බ්‍රකින් බෑඩ්ගේ නියමෙක්සිකෝල් බ්‍රකින් බෑඩ්ඩි කතාවන්නේ ඇල්බකු කීවල ඔව් නිවමොක්සිකෝලන ඒ ලයින්නක අරනික කාන්තාර සින්න එකට ගිල්ලාර අන්තිමට හැන්ක් මැරණ තැන තිීමට අර ලෙජෙන්ඩරි පෝස්ස ඇත්ත එක් අරත් දෙකති පැත්තර කරලා ආගේ එපිසෝඩ් එක තමා ඔය ලෙජෙන්ඩරී එපිසෝඩ් කියල්ලන්න යන හරි 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 මේ අලුතෙම පටන්ගන්ඩ හදන එපිසෝඩ් එක තම වතනින් තමා කියන්න ඒ එපිසෝඩ් තුන අයි සුපිරිම සුපිරියක් මජා තනින් තම පටන්ගන්ඩ හදන්නේ ඉගෙන පස්සෙන සීසන් එක සේමයිනයම් කියන තැනීදලා එපිසෝඩ් 10 මචන් යන්නේ හයිසන්බර්ගගේ සුපිරිම මේ කාස්ටින්නයක් තියෙන්නේ අරතන ඔසමන්ඩියස්වලින් එතනින් ආයතින් එතන පීක එකටම යනවා පොර අන්න ඒක තමා සුපිරිම එපිසෝඩ් එක නිච්චර කාලික ඒක බ්‍රෙක් බැඩ්ගේ ෆයිනල් කන්කලූෂන් එක නිකන් තියෙනනේ නිකන් ඕල් එම්පයිර්ස් මස් කෝල්ලගේ සින්න මේකෙත් දාලා තිබ්බනේ අන්නරි මොකද ඕල් බෑඩ් තිංස් have come to an end හැම නරකදීම අන්තිමට ඉවරෙනවා අන්න ඒක තම මේ කියන්ඩෝනේ අන්තිම එපිසෝඩ් එක මචන් ෆෙලීන නේද කියලා මේ ෆෙලීනනේ අන්තිම එපිසෝඩ් එක නම ඒක මචන් මේ එක විදිහකට ඒක තේරුමක් ගන්න පුළුවන් ෆයිනල් කියන එක අය මචන් ෆෙලීන කියන මේ නම මචන් කෑලි 3කට බෙදන්න පුළුවන් ඒක මචන් FE කියන එක මචන් ෆෙරස් කියලා මේ මූලද්‍රව්‍යයක් තියෙනවා
මොකක්ද අපි අවත් දවග දන්නවන් ලාට දන්නවා පෙරස් කියලා මූල ද්‍රවයක් තින අන් ඒකින් මචන් රිප්‍රසන්ට් කරන්නේ බ්ලඩ් කියන එක මචන් හරි එතකොට එල්ලයි ලිතියම් වලින් මෙත් කියන එකයි ආය සෝඩියම් වලින් එන්නේ සෝඩියම් වලින් ටියස් කියන එකයි කඳුරු කියන එක තුනම මේ සිරිස්සගේ අපිට මේ රිප්‍රසන්ට් කරනවා කියන්ට ඒ ෆයිනල් එපිසෝඩ් එක ෆෙලින කියන නම දාලා තියෙන ඒකෙන් මචන් සෑහෙන්ට ඩීටෙල් කොටක් තියෙනවා මේ ඒක තම මේ සිරිස්සේ පට්ට ඩීල්තව ඇත්තියෙනවා අන්න ඒකයි මේ හොඳට මරණිකන් බලනවා නම් බලන්ට තියෙන සුපිම ඒ වටිකක් අඩු සුපිරීවා ඒක තමා දැන් 25 ගෙවුණ තේරුණෙත් නෑ 26 ආවත් එක්ක නීබ එතකොට අපේ ලෙජෙන්ඩරි ටීවිෂෝ එකට අවුරුදු කියද්ද 2008 පටන් ගත්තකට මේක 2008ද ඕමච 2008 පටන් ගත්තේ පලනට ෆසීසන් එක අඩ ඉවරුණේ 2013 දොල 23ට 10යි 12ක් දැන් ඉවරලා නයිස් 12ක් ඔවුනේ හැබැයි මචන් තාමත් ස්ටිල් නම්බවන් රේට් තියෙනවා මේ අයිම්ඩ වෙද මට ඕක ටඩිය මේටිය කර ඉමෝෂනල් පැත්ත දන්න ස්ට්‍රේජ තිංසේ මගේ ලිස්ටගෙත් දෙවනීට වගේ තීර අකුලන්න අට අනිවාරෙන් මචා එන මාත්‍යක විසෝඩ්ඩකට අදාට පට්ට තැැකිව අඩුව තැංකව මචන් වඩ මට කතා කරට මාත් තාසාවිම්මාපු වැඩක් මේක අපි දැන් ඊළඟට මේ අපි රිඩිස් කරන්නේ අලුත් අවුරුද්ධනේ මචන් තව මේක දානකොට අලුත් අවුරුත් වෙලාති පලවින්න දෙවනි දවිතරලා